ඉස්සර අපේ ගෙදර අම්මි කොළඩියට උනාට පස්සේ ඇඟිලිවල මාක්ස් යවන්නේ මේ දෙහි ගාලා. ඩොක්ටර් මම OV ලෙමන් ෆේස් වොෂ් එක යූස් කරද්දී එකපාර ෆෙයා ලුක් එකක් ආවා. මම ඒ බය වුණා බ්ලීචින්ද දන්නෙත් නැහැ කියලා. ඒක ෆෙයා වීමක් නෙමෙයි. ඇත්තටම මේක හොඳට ක්ලීන් වීමක්. මොකද OV ලෙමන් ෆේස් වොෂ් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් නිසා හොඳට සම පිරිසිදු වෙනවා. ඔව් දෙහි කියන්නේ කොහොමද පිරිසිදු කරගන්නේ ඩොක් ඉස්සර අපේ ගෙදර අම්මි කොළඩියට උනාට පස්සේ ඇඟිලිවල මාක්ස් යවන්නේ මේ දෙහි ගාලා. මේ ක්ලෙන්සිං ඉෆෙක්ට් එක දෙහි විතරක් නෙමෙයි ප්‍රබල ක්‍රියාකාරකයක් දක්වන පැෂන් ෆෘට් එක. මේ අපි කරන පැෂන් ෆෘට්ස් ඔවයි කියවල බැලුවේ නැත්නම් ලෙමන් කියලා හැමදාම මොනේ ගානවා. එයා වෙනවා ලෙමන් ඩී ක්‍රීම් එකක් යූස් කරනවා. ඒකම මදුවන ලිප්ස්ටික් එකක් එහෙම යූස් කරනවා. ඒ ඇද්දෙන්නේ ඔව් පැෂන් වල ඇත්තටම තියෙනවා ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් කියලා කම්පෝනන්ට් එකක්. ඒකෙන් කරන්නේ අපේ හැමේ තියෙන ඩෙඩ් ස්කේල්ස් රිමූව් කරනවා. ඒ වගේම ලෙමන් වලත් පැෂන් වලත් තියෙනවා විටමින් C. ඒක බැක්ටීරියා සාධකයක්. ඒ වගේම අලුතෙන් හැමේ එන්න පුළුවන් ඩාර්ක් ස්පොට්ස් එකෙන් වළක්වනවා. ඒකයි ඔයාට එකපාරම වොෂ් කරාම ෆෙයා ස්කින් එකක් වගේ දැනෙනවා. ඇත්තටම ડોක්ටර් වෙන ෆේස් වොෂ් යූස් කරාම මේ මගේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. අතට හරියම රෆ්ලි කතියක් එනවා. ඊට පස්සේ ඉක්මනින්ම ඩේ ක්‍රීම් එක යූස් කරන්න ඕන. ඒක නම් හරියම ඒක වෙන්නේ මොකද පැෂන් වල තියෙනවා කැල්සියම්. කැල්සියම් වලින් අපේ සමේ තියෙන මොයිස්චර් එක රඳා පවත්වන්න ගන්න ගමන්ම ඒකේ තියෙන මිනරල්ස් වලින් අපේ සමේ pH එකත් රඳා පවත්ව ගන්නවා. ඒකයි කිසිම දෙයක් සම මත පිට රැඳෙන්නේ නැත්තේ.